ඔන්න අද අපි ආවා කුරුණෑගල තියෙන ලස්සනම ලස්සන ගමකට. මේ ගමේ තමයි මගේ පුංචි කාලේ ගෙවුනේ. කුරුණෑගල ටවුන් එකේ ඉඳලා රිදීකම හරහා එද්දි තියෙන ඉලුප්පිටිය කියන ගම තමයි මේ. මේ ගම කඳු පන්තියකින් වටවුණු පුංචි ගමක්. ලෝකේ කොච්චර නාගරීකරණය වුණත් මම පුංචි කාලේ දැකපු මේ ලස්සන ගම තවමත් එහෙමමයි. මේ පාර අපි යත්තේ පිනිජම්බු වාරේ නම් ඉවරයි. අතරින් පතර ඉති කීපයක් තමයි තිබුණේ. පිනිජම්බු හැදෙන කාලෙට ඉතින් මුළු ගහ පුරාම රතුම රතු පාට බල්බ් දාලා වගේ මේ මුළු ගහම පිනිජම්බු වලින් පිරෙනවා කන්නත් බැරි තරම්. වෙරළු ගස්වල වෙරළු නම් ගොඩක් හැදිලා තිබුණා මේ පාර. හැබැයි ඒවා තාම පැහිලා තිබුණේ නැහැ. මේ ගමේ හැමතැනම මේ වගේ රබර් වතු තියෙනවා. ඉතින් මේ වගේ කාලයකට රබර් කිරි කපනවා. වැස්ස කාලෙට රබර් කිරි වැටෙන පොල් කටු ඉටිකොළ වලින් වහලා තමයි ඒගොල්ලෝ රබර් කිරි එකතු කරන්නේ. ඔන්න මේ පාර අලිපේර පළදාව නම් හොඳටම තිබුණා. ඉතින් මේ ගෙඩි තව දවස් කීපයක් යද්දි ඉතෙනවා. වැස්ස නිසා වෙන කාලවල තරම් අලිපේර පළදාව සරුවට තිබුණ නැති වුණත් සැලකිය යුතු ප්‍රමාණයකට මේ පාර සරුවට අලිපේර පළදාව හැදිලා තිබුණා. ඉතින් මට කියන්න බැරි වුණානේ. මම හැමදාම මෙහෙට ආපුවාම නවතින්නේ අපේ අම්මාගේ. ඒ කියන්නේ අපේ කිරි අම්මගේ ගෙදර. ඉතින් ගොඩක් වෙලාවට කිරි අම්මගේ ගෙවත්තේ ගොඩක් එළවලු ජාති තියෙනවා. මේ දවස්වල තිබුණ ටිකක් තමයි මේ. හවස්වරුවේ අපි හිතුවා අඹගහවෙල යන්න. අඹගහවෙල කියන්නේ මේ ගමේ කෙළවරට වෙන්න තියෙන ලස්සන කන්දක්. ඒ කන්ද මුදුනට ගියාට පස්සේ අපිට මේ මුළු ගමම බලා ගන්න පුළුවන්. ඒ වගේම මාතලේ වගේ දේශගුණයක් තමයි ඒ කන්ද මුදුනට ගියපුවාම තියෙන්නේ. අපි දැන් අඹගහවල කන්ද මුදුනටම ඇවිල්ලා තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ මේ දකින්නේ අඹගහවල කන්ද මුදුනට මේ මුළු ගමම පේන විදිහ. අපි මෙතෙන්ට යද්දිත් හවස 5:30ට වගේ වෙලාව. ඉතින් මේ වෙද්දිත් මීදුම ටික ටික එන්න පටන් අරගෙනයි තිබුණේ. ඉතින් තව ටික වෙලාවකින් සම්පූර්ණයෙන්ම මේ කන්ද මීදුමෙන් වැහෙනවා.
ආයිමත් දවසක මං ඔයගොල්ලෝ බලන්න එනකන් පරිස්සමින් ආදරෙන් ඉන්න.